ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ පොසොන් පොය දවසේ, ඒ කියන්නේ හෙට දවසේ කරන්න ඕන ලුණු පිළියම ගැන. මේක අපි හැම පොයටම කරන්න ඕනේ. ගිය පොයටත් කරා. මේ ලුණු පිළියමෙන් ගොඩාක් අයගේ ජීවිතේ හොඳ විදියට වෙනස් වුණා කියලා ගොඩාක් අය මට කියනවා. ඒක ඇත්තටම ඇත්ත දෙයක්. මටත් ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙන ක්‍රමයක් තමයි මේ පොයට කරන ලුණු පිළියම. ඉතින් ගිය පොයට කරපු ලුණු එක අයින් කරන්න ඕනේ. ඒක අදම අයින් කරන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් හෙට උදෙන්ම ඒක අයින් කරන්න. ඒක සිංක් එකට හරි එක්ක ගලාගෙන යන වතුරකට දාන්න. නැත්නම් සිංක් එකට දාන්න. හැබැයි පෑගෙන්න දාන්න එපා මේක. පෑගෙන්න හොඳ නෑ. අපිට දැන් මේක කරන්න ඕනේ කැටලුණු සහ ග්ලාස් ජා එකක් ඕන. විනිවිද පේන එකක් වෙන්න ඕන. ප්ලාස්ටික් එකක් හරි කමක් නෑ, විනිවිද පේන එකක් වෙන්න ඕන. ඒකට ඒ ජා එකට කැටලුණු පුරවන්න සම්පූර්ණයෙන්ම. කැටලුණු පුරවලා ඒකට ලුණු උඩින් තියන්න. 100 නෝට්ටුවක් හරි 50 නෝට්ටුවක් හරි 20 නෝට්ටුවක් හරි තියන්න. එයින් එකක් තියලා පහේ කාසියක් ඒ නෝට්ටු උඩින් තියන්න. ඊට පස්සේ ග්ලාස් ජා එක එළිය පැත්තෙන් මම මේ කියන නම්බර එක අලවන්න කොලයක ලියලා හරි නැත්නම් මාක පෙන් එකකින් ලිව්වත් කමක් නැහැ. කොහොම හරි කොළ පාටින් ලියන්න ඕන. කොළ පාටින් ලියලා එළිය පැත්තෙන් අලවන්න. නැත්නම් එළිය පැත්තෙන් මාකර් එකකින් ලියන්න. ලියලා ඔයා පහන තියෙන පූජාසනය උඩින් තියන්න පුළුවන්. මේක තමයි නම්බර එක ලියන්න ඕන. 5 2 741. පහන තියන්න පූජාසනයක් නැත්නම් ගෙදර සාලේ උඩකින් වගේ තියන්න. කාටත් ගන්න පුංචියට අල්ලන්න බැරි වෙන්න උඩකින් වගේ හරි තියන්න පුළුවන්. මේක පොසොන් පොය දවසේ ඕනෑම වෙලාවක කරන්න පුළුවන්. හැබැයි රෑ 8ත් 9ත් අතර කරන්න පුළුවන් නම් හොඳයි. රෑ 8ත් 9ත් අතර.